හයි අයම මරියා ආයෙ කියන්න ඕනේ කියලා මං හිතුවේ. මං දවස් 3කට කලින් මං වීඩියෝ එකක් ගෙනාවා ඉන්දු බ්‍රයිට් කෙනෙක්ගේ මේන්දි ජුවලරි සෙට් එකක්. ඒ කියන්නේ එයාට අර මේන්දි දාන දවසේ එයා වෙයා කරන සෙට් එකක් මං ඔයාලට ගෙනල්ලා පෙන්නුවේ. ඊට පස්සේ මං අද ගෙනාවේ මට ඕඩර් එකක් හම්බ වෙලා තිබ්බා ක්‍රිස්ටියන් බ්‍රයිට් කෙනෙක්ට. එතකොට මං අද ගිහිල්ලා ඔක්කොම එයාට ඕන දේවල් ඔක්කොම මං අරන් එනකොට මං එසෙසරි සෙට් එකක් අරන් ආවා. ඒක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා මං එතකොටම ගන්නකොට මං හිතාගත්තා ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. පොඩි ඉල්ලීමක්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න යන්න. ඒත් එක්කම ගොඩක් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. එතකොට ඉදිරියට එන මගේ වීඩියෝස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මං කැමති ඔයාලත් එක්ක වැඩ කරන්න. ඒ කියන්නේ මගේ ඇක්සසරි සෙට් එක මං ඉදිරියට කරන වැඩ ටික ඔයාලට කියලා. ඔයාලගෙන් මං කමෙන්ට් එකක් ඉල්ලගන්න මං ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. ඒත් එක්කම දැන් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ මම අද ගෙනාපු අර ඇක්සසරි සෙට් එක අර මේ ක්‍රිස්ටියන් බ්‍රයිට් කෙනෙකුට ෆස්ට් මම ඇක්සසරි සෙට් එක පෙන්වලා ඉන්නවා. මම ෆස්ට් එයාට මං හිතන් හිටියේ එයාගේ මූණට මේක ලස්සනයි කියලා. ඒ නිසා මං ෆස්ට් කියපු ගමන් මං ගත්තේ මේ ඇක්සසරි එක. මේක එයා ඇක්සසරි එකක්. මං ගත්තේ මෙයාට. ඒ කියන්නේ එයාගේ කොණ්ඩේ ටිකක් ෆබ් විදියට උඩට දාන නිසා බන් එකක් දාන නිසා එයාට මේක ලස්සනට ගැලපෙයි කියලා මං හිතුවේ. ඊට පස්සේ මං ගෙනාවා එයාට ඇක්සසරි එකක්. එයා ඇක්සසරි සෙට් එකක් මං ගෙනාවේ. මං හිතන විදියට එයාට මේ කොණ්ඩයක් දාලා මේ සෙට් එක හරි ලස්සනට ෆිට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ තව මං ගෙනාවා එයාගේ කොණ්ඩට මේකත් ඕන වෙයි කියලා. මේක ඕන වෙයිද නැද්ද කියලා මං දන්නේ. මං දෙකක් ගත්තා. මේක බලනකොටත් ලස්සනයි. ඒකයි මම මේ දෙක ගත්තේ. සමහරක් විට මේක යාට ඒ දවසේ අවශ්‍ය වෙයි. ඊට පස්සේ මං ගත්තේ මේ නෙක්ලස් සෙට් එකයි මේ ඉයරින් එකයි. ඒ නෙක්ලස් සෙට් එක නම් ලස්සනයි. මම මේ නෙක්ලස් ඉයරින් එකට වඩා මම මේ නෙක්ලස් සෙට් එකට මේ ආසාවෙන් හිටියේ. ඒ නිසායි මම මේ නෙක්ලස් එකයි ඒ සෙට් එකයි මම මේ සෙට් එක ගෙනාවේ. ඒකට ගැලපෙන විදියට ලස්සනයි. හරි නෑනේ. ලස්සනයිනේ. ඒ සෙට් එකට හරියන විදියටයි මම මේ ඉයරින්ග්ස් ගත්තේ. ඒත් මේ ඉයරින් එක නම් චූටි වැඩි. ඒත් එයාලා කිව්වේ එයා ඒ බ්‍රයිට් ගොඩාක් අර ඇක්සසරිස් වලට කැමති නැති කෙනෙක් කියලා. ඒ නිසායි මම එයා වෙනුවෙන්ම ඔයලා මේ චූටි දෙයක් ගත්තේ. මම මේ බ්‍රයිට් වෙනුවෙන් මේක ගත්ත නිසායි එවි එයා ස්ටයිල් එකක් එයාට යන්න ඕන නැල්ලු. ඒත් එක්කම එයා කැමතිත් නැල්ලු. ඒ නිසා එයාට එවි මොකුත් ගන්න නැතුව මම නිකන් නෝමල් විදියට එයාගේ ඇක්සසරිස් ටික මම තෝරගෙන ආවේ. ඒත් එක්කම මම එයාගේ බ්‍රේස්ලට් එකක් අතට දාන බ්‍රේස්ලට් එකකුයි ඊට පස්සේ එයා කැමති විදියට චූටි රින් එකකුත් ගත්තා. ඒ කියන්නේ මම මේ දෙක ගත්තේ නෑ. මේක මගේ හස්බන්ඩ් රටේ ඉඳලා මට ගෙනත් දුන්න සෙට් එකක්. මේක ඉතින් මට ටිකක් ලොකු වැඩි වගේ. ඒත් එක්කම රින් එකත් ලොකු වැඩි. ඒ නිසා මං හිතුවේ මේවා ටික ඒ බ්‍රයිට් දෙමු කියලා. මං දවසකට මගේ සැලෝන් එකයි මගේ ඉන්ටීරියර් ඔෆිස් එකයි ඒ විදිහටම මගේ ලොකේෂන් එකයි මං ෂෙයා කරන්න. මං ඉන්න තැන නුවරඑළිය ලස්සන පළාතක්. ඒක දවසකට මං ඔයාලට මං ඉන්න පළාත පොඩ්ඩක් මං පෙන්නන්නම්. ඔයාලටත් ආස හිතේ. ඒත් එක්කම මගේ මේ සෙට් එකට ඔයාලා කැමති නම් මට කමෙන්ට් එකකුයි මගේ වීඩියෝස් ටිකට කැමති නම් ලයික් එකකුයි ගොඩාක් කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. හරි. එතකොට මං ගිහින් එන්නම්. බයි. අනිත් වීඩියෝ එකේ ඔයාලව මං හම්බ වෙනවා.